අපි ක්‍රියාපද කීපයක් කාල තුනට බලමු. පළවෙනි එක කදා. කදා. කායෝ යනවා. කායෝ යනවා. කස්සොයෝ. කස්සොයෝ ගියා. කල්කොයෝ යන්නම් යාවි. කදා කායෝ යනවා. කස්සොයෝ ගියා. කල්කොයෝ යන්නම්. වාක්‍ය හදන්න පුළුවන් අපිට. 저는 오늘 가요. 저는 오늘 가요. මම අද යනවා. ඊයේ කියන්න කියනවා ඔජේ කියලා. මම 저는 어제 갔어요. මම ඊයේ ගියා. කොහෙද ගියේ? වැඩට ගියා. 저는 어제 일하러 갔어요. 저는 어제 일하러 갔어요. මම ඊයේ වැඩ කරන්න ගියා. 내일 කියනවා හෙට. 저는 내일 갈 거예요. 저는 내일 갈 거예요. මම හෙට යන්නම්. 저는 내일 사장님 만나러 갈 거예요. මම හෙට 사장님 හමු වෙන්න යන්නම්. අපි තව ක්‍රියාපදයක් ගමු. පොදා මූලික ස්වරූපය පොදා. පායෝ බලනවා. පස්සයෝ බැලුවා. පොල්කොයෝ බලන්නම් බලාවේ. මම පොතක් බලනවා. 저는 책을 봐요. මම පොතක් බලනවා. මම ෆිල්ම් එකක් බැලුවා. 저는 영화 봤어요. මම ෆිල්ම් එකක් බැලුවා. 저는 영화를 봤어요 කියන්න පුළුවන්. 저는 영화를 봤어요. හෙට බලන්න. 내일 볼 거예요. මොනවද බලන්නේ? හෙට ගිහින් බලන්නම්. 내일 가볼 거예요. හෙට ගිහින් බලන්නම්. 숙제하다. අපි අද ඉගෙන ගන්න අවසාන ක්‍රියාපදේ 숙제하다 අභ්‍යාස කරනවා. 숙제해요 අභ්‍යාස කරනවා. homework කියන්නේ අපි ගෙදර වැඩ ළමයින්ට දෙන homework. 숙제해요 ගෙදර වැඩ කරනවා. homework කරනවා. 숙제했어요 ගෙදර වැඩ කරා. homework කරා. 숙제할 거예요 ගෙදර වැඩ කරන්නම්. 숙제할 거예요. 저는 지금 숙제해요. මම දැන් අභ්‍යාස කරනවා. ගෙදර වැඩ කරනවා. 저는 지금 숙제해요. 저는 지금 집에서 숙제해요. මම අද ගෙදර ඉඳන් 숙제 අභ්‍යාස කරනවා. 저는 어제 숙제했어요. මම ඊයේ අභ්‍යාස කරා. 저는 어제 숙제했어요. මම ඊයේ අභ්‍යාස කරා. මම හෙට පුස්තකාලයට ගිහිල්ලා 숙제 කරන්න. මම හෙට පුස්තකාලයට ගිහිල්ලා. 저는 내일 도서관에 가서 숙제할 거예요. 저는 내일 도서관에 가서 숙제할 거예요. මම හෙට පුස්තකාලයට ගිහිල්ලා